අපිට දැනගන්නට ලැබිලා තියෙනවා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ නව පනතක් ගෙන එන්නට සූදානම් වෙනවා කියලා. ඒ වගේම නව ජාතික ප්‍රතිපත්තියකුත් ගෙනෙන්නට සූදානම් වෙනවා කියලා අපිට දැනගන්නට තියෙනවා. ඉතින් එහෙම ආවොත් ඉතාම හොඳයි. මොකද එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ අයිතිවාසිකම් සම්බන්ධ පනත ක්‍රියාවේ යෙදවීමට මේ නීති හා ප්‍රතිපත්ති රාමුන් අත්‍යවශ්‍යයි. එතකොට ආබාධ සහිත කාන්තාවන් වුණාම ආබාධ සහිත කාන්තාවන් කියන්නේ කාන්තාවන් යම්කිසි ආන්තිකත්වයකට පත් වෙනවද ඒ ආන්තිකත්වය තවත් වැඩි දුර මුහුණ දෙන කාණ්ඩයක් තමයි ආබාධ සහිත කාන්තාවන් කියන්නේ. මොකද කාන්තාවන් වීම නිසා සහ ආබාධ සහිත පුද්ගලයන්ට සමාජයෙන් ඇතිවන බාධා නිසා සමාජයෙන් සහ පරිසරයෙන් ඇතිවන බාධක නිසා මේ කාන්තාවන්ට තියෙන අවස්ථා තවත් අඩු වෙනවා. එතකොට නැවතත් ඔවුන්ව නියෝජනය කරන්න. ඔවුන් වෙනුවෙන් රටේ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී අන්තර්කරණයෙන් යුතු ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ඉතාම වැදගත් වෙනවා මේ ආබාධ සහිත කාන්තා නියෝජනය කියන එක. ඔවුන්ව දේශපාලනයට ගෙනීමත් ඉතාම වැදගත් වෙනවා.